සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට ඔයාලා දන්නවා ඇති. ඔයාලා ඕනම කෙනෙක්ට මැසේජ් එකක් යවුවොත් නැත්නම් තවත් කෙනෙක් ඔයාට මැසේජ් එකක් යවුවොත් ඔයා ඒ මැසේජ් එක බලපුවාම මෙන්න මේ විදිහට නිල් පාටින් හරි දෙකක් වැටෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මැසේජ් එක බැලුවට ඒ අයට නිල් පාට හරි දෙක වැටෙන්නේ නැති වෙට විදිහට කොහොමද සෙටින් හදාගන්නේ කියලා. ඉතින් මේ ක්‍රමේ හරහා ඔයාට පුළුවන් ඒ කෙනා මැසේජ් ඔයා බැලුවද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන විදිහට ඒ මැසේජ් කියවන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට දැන් කරන්න තියෙන ඔයාලගේ WhatsApp account එකට ඇවිල්ලා ඔයාලට පේන ඇති මෙන්න මේ කෙළවරේ තියෙන ඩොට් තුන. ඉතින් මෙන්න මේ ඩොට් තුන උඩ ටච් කරලා ඔයාලට පේන ඇති setting කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ setting කියන කුඩ එකපාරට ටච් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට setting කියන කුඩ ටච් කරගත්තාම ඔයාලට පේන ඇති දෙවෙනියට තියෙන privacy කියලා option එක. ඉතින් මෙන්න මේ privacy කියන කුඩත් එකපාරට ටච් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට privacy කියන එකට ටච් කරගත්තාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කොළ පාටින් ටික් එකක් ඔන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටික් එක ඔන් වෙලා තිබ්බොත් ඔයා මැසේජ් ඒ කියන්නේ ඔයා යවන ඔයාට කවුරු හරි එවන මැසේජ් එකක් ඔයා ඒ මැසේජ් එක බැලුව ගමන් අනිවාර්යෙන් නිල් පාට හරි දෙක වැටෙනවා. හැබැයි මේ ටික් එක ඔයාලා ඕෆ් කරගත්තොත් ඔයාලා මේ මැසේජ් එක බැලුවට හරි දෙක නිල් පාට වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ ක්‍රමෙන් ඔයාට පුළුවන් ඒ මැසේජ් එක හරි දෙක නිල් පාට වෙන්නේ නැති වෙන්න විදිහට හරියටම කියවන්න. හැබැයි යාළුවනේ මේ ටික් එක ඔයාලා දැන් ඕෆ් කරගත්තොත් ඔයාලා මේ මැසේජ් එක සීන් කරාට නිල් පාට හරි දෙක වැටෙන්නේ නැහැ වගේම තමයි ඔයා කාට හරි යවන මැසේජ් එකක් සීන් කරොත් ඒ සීන් කරපු කෙනා ඒ සීන් කරපු කෙනත් ඒ මැසේජ් එක කියවුවොත් නිල් පාට හරි දෙක වැටෙන්නේ නැහැ. ඉතින් දෙපාර්ශ්වයට සමාන වෙන විදිහට තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට ආයෙමත් පාරක් කියන්නම් මේ ටික් එක ඔයාලා ඕෆ් කරොත් ඔයාලට කවුරු හරි මැසේජ් එකක් සීන් කරාම හරි දෙක නිල් පාට වෙන්නේ නැහැ වගේම තමයි ඔයා කාට හරි මැසේජ් එකක් යවලා ඒ කෙනා ඒ මැසේජ් එක බැලුවොත් ඔයාගේ මැසේජ් එකේ හරි දෙක නිල් පාට වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ ටික් එක ඕෆ් කරාම අන්න ඒ වගේ පොඩි අවාසියකුත් තියෙනවා. ඉතින් මම අද කියලා දෙන්නම් මේ ටික් එක ඕෆ් කරන්නේ නැතුව කොහොමද හරියට මැසේජ් සීන් නොකර කියවන්නේ කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේ ඔප්ෂන් එකෙන් බැක් වෙන්න. බැක් වෙලා ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා සර්ච් අයිකන් එක. ඉතින් මෙන්න මේ සර්ච් අයිකන් එක උඩ එකපාරක් ටච් කරලා ඔයාලට එවලා තියෙන මැසේජ් එක ඔයාලට එවන කෙනා ඉන්නවනේ. ආන් ඒ කෙනාගේ නම්බර් එක ඔයා සර්ච් කරලා තියෙනවනේ. සේව් කරලා තියෙන නමින් ඔයාලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම ඒ අදාළ නම්බර් එකට අදාළ සේව් කරලා තියෙන නම සර්ච් කරගත්තාම එයාලා අපිට එපු මැසේජ් මෙන්න මේ විදිහට පල්ලෙහාට තියෙනවා. ඉතින් යාළුවනේ එයාලා දැන් එවපු මැසේජ් අපි සීන් කරපු නැති මැසේජ් එකක් වුණා මෙන්න මෙතනින් පේනවා. ඉතින් මෙන්න මේ ක්‍රමේ හරහා පුළුවන් මේ මැසේජ් හරියටම සීන් කරන්නේ නැති විදිහට ඔයාලට කියවලා බලන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ ක්‍රම දෙක හරහාම පුළුවන් මේ වැඩේ කරගන්න. හැබැයි අර පළවෙනි ක්‍රමේ ටික් එක ඔන් කරපුවාම ඕෆ් කරගත්තාම අපිට වගේම එයාලටත් ඒකෙන් වාසියක් වෙනවා. හැබැයි මේ දෙවෙනි ක්‍රමෙන් ඔයාලට පුළුවන් කිසිම ටික් එකක් ඔන් ඔෆ් කරගන්නේ නැතුව කිසිම අවාසිදායක දෙයක් කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් හරියටම මේ මැසේජ් හරියටම කියවන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බණ්ඩත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.